හරි සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඔන්න අදත් මම ඔයාලට අලුත් වීඩියෝවක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ ඇවිල්ලා සිවිලින් ෆෑන් අලුත් වැඩියව සම්බන්ධ වීඩියෝවක්. ඉතින් මේ වීඩියෝවේදී මම ඔයාලට ඉදිරිපත් කරන්නේ මේ සිවිලින් ෆෑන් මෝටරේ ඇතුලේ තියෙන බෙයාරින් දෙක. එහෙම නැත්නම් රේසර් දෙක කොහොමද පහසුවෙන් ගලවගන්නේ කියන එක ගැන. හරි එතකොට අපිට මේ සිවිලින් ෆෑන් මෝටර් එක ගලව ගන්න ආයුධ අම්පන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී මම භාවිත කරන්නේ 3 ජව පූලර් එක සහ ඉන බෙයාරින් පූලර් එක. ඒ කියන්නේ හකු තුනේ පූලර් එක සහ ඇතුලේ බෙයාරින් ගලවන පූලර් එක. ඉතින් මීට අමතරව වෙනත් ක්‍රම පාවිච්චි කරලත් අපිට මේ රේසර් ගලව ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම පාවිච්චි කරන්නේ මෙන්න මේ පූලර් දෙක. ඉතින් මේ පූලර් දෙක පාවිච්චි කරොත් අපිට ඊටමත් කාර්යක්ෂමව මේ වැඩේ සිද්ධ කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ සිවිලින් ෆෑන් මෝටරේ ඇතුලේ තියෙන රේසර් දෙක එහෙම නැත්නම් බෙයාරින් දෙක ගලව ගන්න කියලා. හරි එතකොට ඔයාලා මේ සිවිලින් ෆෑන් මෝටරයක් ගලවන්නේ පළවෙනි වතාවට නම් අනිවාර්යෙන් මේ දේ මතක තියාගන්න ඕන. ඔයාලා ගාව තියෙන මොකක්ම හරි කැමරාවකින් මෙන්න මේ සිවිලින් ෆෑන් එකේ මේ කොටස් හැම එකක්ම පේන පරිදි පැහැදිලි ඡායාරූපයක් ගහලා තියාගන්න. එතකොට ඔයාලට නැවත මේ සිවිලින් ෆෑන් එක එක්ලස් කරනකොට කාලය ගත වෙන එකත් අඩු වෙනවා. මොකද අර ඡායාරූපේ වල්ලි වෙලා ඔයාලට මේවා තිබ්බ තැන්වල හයි කරගන්න පුළුවන්. ඉතින් ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. දැන් අපි මේ සිවිලින් ෆෑන් මෝටරේ ගලවමු. මුලින්ම මේ සිවිලින් ෆෑන් එක තියාගන්න මේ විදිහේ රෙදි කෑල්ලක් උඩින්. මොකද නැත්තම් අලුත් ෆෑන් එකක් නම් මෙන්න මේ පේන්ට් එක හීරෙන්න පුළුවන් යට තියෙන බැලි කැට එහෙම ඇනිලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ විදිහේ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන ඉවරලා ඒක උඩ මේක තියාගන්න. හරි ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ සිවිලින් ෆෑන් මෝටරේ මේ විදිහට සලකුණක් දාගන්න. මේ විදිහට සලකුණක් දාගන්න. මේ ගලවන්න කලින් අනිවාර්යෙන් මේ විදිහට සලකුණු කරන්න ඕන. මොකද මේ සිවිලින් ෆෑන් මෝටරේ සමන්විත වෙන්නේ පළු දෙකකින්. උඩු පළුව සහ යටි පළුව. ඉතින් මේ විදිහට සලකුණක් දැම්මම අපිට පුළුවන් මේක ගලවලා ඉවරලා නැවත මේක සවි කරනකොට එකලස් කරනකොට මෙන්න මේ සලකුණු දෙක ගලපලා ඉවරලා මේ පළු දෙක හයි කරගන්න. හරි එතකොට මේ සිවිලින් ෆෑන් මෝටරේ මෙන්න මේ විදිහට සලකුණක් යොදන්න නැතුව ගලවන එකේ තියෙන අවාසිය තමයි මේ පළු දෙක වෙන් කරලා ඉවරලා නැවත මේ පළු දෙක එකලස් කරනකොට මෙන්න මේ විදිහට නිදහසේ කරකැවෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ෂාෆ්ට් එක නිදහසේ කරකැවෙන්න ඕන. සමහරක් වෙලාවට මේ විදිහට සලකුණු කරන්නේ නැතුව අපි ගලවලා ඉවරලා අපිට ඕන පැත්තට මේක හයි කරාට හරියන්නේ නැහැ. එතකොට මෙන්න මේ රෝටර් එක මෙන්න මේ ෂාෆ්ට් එක සමහරක් වෙලාවට හිර වෙන්න පුළුවන්. මේ විදිහට කරකැවෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි මේ විදිහට සලකුණු කරලා අපි මේ සිවිලින් ෆෑන් මෝටරේ ගලවන්නේ. සිවිලින් ෆෑන් මෝටරේ ගලවන්න කලින් තියෙන මෙන්න මේ විදිහම ගලවලා ඉවරලා හයි කරාට පස්සෙත් තියෙන්න ඕන. එහෙම නැත්නම් අපේ වැඩේ අසාර්ථකයි.
හරි එතකොට සිවිලින් ෆෑන් මෝටරේ මෙන්න මේ පැත්තේ තියෙන රේසර් එක ගලවනකොට අපි මෙන්න මේ ඉනර් බෙයාරින් පූලර් එක තමයි යොදාගන්නේ. ඒ වගේම තමයි මෙතන මේ රේසර් එකේ අංකය ඇවිල්ලා 62.1. එතකොට මෙන්න මේ ඉනර් බෙයාරින් පූලර් එකේ අපිට රේසර් වර්ග දෙකයි ගලවන්න පුළුවන්. 62.1 සහ 62.2. එතකොට මෙන්න මේ පොඩි පැත්තෙන් කුඩා පැත්තෙන් තමයි මෙන්න මේ 62.1 රේසර් එක ගලව ගන්න ඕන. හරි එතකොට මේ රේසර් එක ඇවිල්ලා 62.2 රේසර් එක. ඒ කියන්නේ අර කලින් රේසරයට වඩා මේක ලොකුයි. එතකොට මේ රේසර් එක අපි ගලවන්නේ මෙන්න මේ ඉනර් බෙයාරින් පූලර් එකේ අර කුඩා පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන්. ඒ කියන්නේ විශාල පැත්තෙන් තමයි මේ රේසර් එක ගලවන්න ඕන. 62.2 රේසර් එක ගලවන්නේ මේ පැත්තෙන්. 62.1 රේසර් එක ගලවන්නේ මෙන්න මේ කුඩා පැත්තෙන්. ඉතින් ඔය රේසර් දෙක විතරයි මෙන්න මේ ඉනර් බෙයාරින් පූලර් එකෙන් ගලව ගන්න පුළුවන් වෙන්නේ අපිට.
මේ රේසර් එක උඩට ඇවිල්ලා තියෙන්නේ. එතනින් එහාට අපිට ගලව ගන්න බෑ පූලර් එකෙන්. ඒකට හේතුව මෙන්න මේ කෑල්ලේ රේසර් එක වදිනවා. ඉතින් ඒක ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේක මේ කප් එක රේසර් එකේ වැදුනට පස්සේ එතනින් එහාට අපි කොච්චර මේ ඇල්ලුවත් ගලව ගන්න බෑ. ඒක නිසා ඒක අවධානයෙන් බලන්න. එතනින් එහාට මේක අපිට පූලර් එක නැතුව, ඒ කියන්නේ මේ කප් එක නැතුව තමයි ගලවන්න ඕන. හරි, එතකොට මෙතනින් එහාට අර විදිහට අපිට ගලව ගන්න හැකියාවක් නැහැ. කරන්න තියෙන්නේ මෙතනින් පොඩි තට්ටුවක් දාන්න තමයි තියෙන්නේ. මෙතනින් පොඩි තට්ටුවක් දාපුවම මේක ගලවලා එළියට එනවා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔයාලට පුළුවන් ඒක ඉන පූලර් එකෙන්ම කරන්න. ඉන බයාරින් පූලර් එකෙන්ම කරන්න පුළුවන් ඒක. මේ විදිහට දැම්මා. නට් එක වද්ද ගන්න එපා මේ පළුවේ. දාලා දාලා ඉවරලා පිට පුළුවන් මේ මිටි අරගෙන ඉවරලා මේකේ උඩට තට්ටු කරන්න. දැක්ක නේද? තමත් පහසුවෙන් මේක ගලවලා ගත්තා. ඉතින් මේක ඇවිල්ලා 62.2 රේසර් එක. මේක ඇවිල්ලා 62.1 රේසර් එක. මේක පොඩි, මේක ලොකුයි. ඉතින් ඔය විදිහට තමයි අපි රේසර් ගලව ගන්න. හරි, එතකොට ඔයාලා බලනවා ඇති මේ මම වීඩියෝ එකේ මුලින් පෙන්නපු මෙන්න මේ හකු තුනේ පූලර් එකෙන් කිසිම වැඩක් වුන්නේ නැහැ නේද කියලා. ඇත්තටම ඔව්, මේ වැඩේදී අපිට මෙන්න මේ හකු තුනේ පූලර් එකෙන් කිසිම වැඩක් වුන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ පූලර් එකෙන්, මේ 3 පූලර් එකෙන් ගලවන්නේ සාමාන්‍ය ෂාෆ්ට් එක හිර වෙලා තියෙන ප්‍රෙෂර් එකක්. ඒ කියන්නේ මෙන්න මේ ෂාෆ්ට් එකේ මේ විදියට මම ඔයාලට පෙන්නන්නම්. එක මෙන්න මෙහෙම හිර වෙලා තියෙන ප්‍රෙෂර් එකක් තමයි අපි 3 පූලර් එකෙන්, එහෙම නැත්නම් හකු තුනේ පූලර් එකෙන් ගලවන්නේ. ඉතින් සමා වෙන්න ඕන මේ වෙලාවෙදී නම් මට මෙන්න මේ 3 පූලර් එක භාවිතා කරලා රේසර් එක ගලවලා පෙන්වන්න විදිහක් නැහැ. මොකද අපි රේසර් දෙකම ගලවලා අවසන් මේ වෙනකොට. ඉතින් මම තව වීඩියෝවක් අරගෙන එන්න මෙන්න මේ හකු තුනේ පූලර් එකෙන් කොහොමද රේසර් එකක් ගලවන්නේ කියලා. හරි, ඉතින් ওই විදිහ තමයි අදත් මේ වීඩියෝව නිමවටපත් වෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඔයාලගේ නොදන්න යාළුවන්ට බලන්නත් එක්ක මේක share කරන්න. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.